හරි. දැන් අපි අනන්තයේදී සීමා සම්බන්ධ ගණන් කීපයක් හදන්නයි යන්නේ. බලමු කොහොමද ගැටලු කීපයක් අපි විසඳන්නේ කියලා. අපි කලිනුත් හදලා තියෙනවා. නමුත් අපි ආපහු ගණන් ටිකක් හදනවා. හේතුව මම හිතනවා අපිට හැදුවට වඩා යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ කියලා. ඒ නිසා අපි මේක තෝරගෙන තියෙනවා. හරි. පළවෙනි ගාන. දැන් මේ හැම ගානක්ම හදන්න කලින් මම අර කලින් විස්තර කරා වගේම ඔයගොල්ලෝ මුලින්ම ගාන හදලා ඉන්න ඕනේ, right? මම මේක ගාන ලිව්වට පස්සේ ඔයගොල්ලෝ ගාන හදලා ඊට පස්සේ එක්ක උත්සාහ කරන්න ඕනේ. ඒ උත්සාහය තමයි ඉතාල වැදගත් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මම මේ ගාන හදන විදිය බලන්න. හරි. දැන් මෙන්න මේ ගාන ඔයාලා විනාඩිය කරන් හදන්න. හරි. මම හිතන උත්සාහ කරන්න ඇති කියලා. දැන් අපිට මේ ගාන හදනකොට මට මෙන්න මේක මෙහෙම ඉස්සලා සකස් කරගන්න පුළුවන්. මට හැකියාව තියෙනවා මේකේ උඩයි යටයි දෙකම x ගෙන් බෙදන්න. එහෙම නැත්නම් මේ පද වෙන් කරගන්න පුළුවන් පුතේ මෙන්න මේ විදියට. ඊට පස්සේ අපිට හම් වෙනවා මේක ලිමිට් x කියන එක අනන්තයට යනකොට 4 බෙදීම x ධන 3 කියලා. දැන් බලන්න මම මේකේ x ගේ අගය අති විශාල කරනකොට මෙන්න මේ පදේ බිඳුව වෙනවා. ඒ පදේ බිඳුව වෙන නිසා මොකද වෙන්නේ අපිට හම්බෙන්නේ ඇත්තට මෙන්න මෙහෙම එකක් නේද? 3 කියන එක තමයි හම්බෙන්නේ. හරි. මම හිතනවා ඒක හැමෝම උත්සාහ කරලා නිවැරදි ආකාරයට අරගෙන ඇති කියලා. ඊට පස්සේ ඒක බලන්නකෝ. අපිට දීලා තියෙනවා කියලා හිතුව මෙන්න මෙහෙම එකක්. ලිමිට් x ලාගේ අනන්තයට යනවා 2x වර්ග ධන 4x ධන 3 අපි බෙදමු 4x වර්ග ඍණ 2x ධන 1. දැන් ඊට පස්සේ අපි මොකද කරන්න යන්නේ මේකේ අපි හරය සහ ලවය දෙකම x වර්ගෙන් බෙදමු. හරි. හරය සහ ලවය දෙකම x වර්ගෙන් බෙදමු. බෙදුවොත් එහෙම අපිට හම්බ වෙනවා මෙන්න මෙහෙම එකක්. 2 4 බෙදීම x 3 බෙදීම x වර්ග කියලා හම්බ වෙනවා උඩ. හරි. ඔක්කොම පදයන් ටික උඩ තියෙන පදයන් ඔක්කොම x වර්ගෙන් බෙදුවා. යට ටික බෙදුවම අපිට මෙන්න මෙහෙම හම්බ වෙනවා. දැන් ඊට පස්සේ බලන්න පුතේ මෙන්න මේ ටික බිඳුව වෙනව නේද කියලා. මෙන්න මේ පද මේ බිඳුව වෙනවා මෙන්න මේ පදෙත් බිඳුව වෙනවා කියන්නේ x ගේ අගේ විශාල කරනවනේ මේ ටික බිඳුව වෙනවා අර අපි කියලා දුන්න ප්‍රමේය ආශ්‍රයෙන්. එතකොට අපිට උඩ ඉතිරි වෙනවා 2 යට 4. එහෙමත් නැත්නම් අපිට මේක සාධාරණව භාගයක් කියලා කියන්න පුළුවන්. හරි සරලයි. හරි. තව ගානක් බලමු. අපිට දෙනවා මෙන්න මෙහෙම එකක්. 3ක් x ඍණ 1යි x ඍණ 1 4ක් x ඍණ 1 මේක බෙදන්න තියෙන්නේ x වර්ග ධන 3ක් x නෙමෙයි මෙන්න 2ක් x වගේ දාමු ධන 1. හරි. දැන් මේක බැලුව බැලමට ඔයාලට පේන්න ඕනේ මේකේ උඩ තියෙන එක්කෙනාගේ මාත්‍රය 3ක් වෙන්න ඕනේ. හරි. මාත්‍රය 3යි. එතකොට මෙහෙම අවස්ථාවල ඒ කියන්නේ මේකේ ඇවිල්ලා අපි කියනවා ලවයේ තියෙන මාත්‍රය වැඩි වෙනකොට හරි ලවයේ තියෙන මාත්‍රය වැඩිනේ. එතකොට මේක කොහොමද අනන්තයට යන අනන්තවත් ලෙස විශාල වෙන ප්‍රකාශනයක්. හරි. මම මේකට පොඩි පැහැදිලි කිරීමක් දෙන්නම් තා පොඩ්ඩකින්. නමුත් ඊට කලින් මෙන්න මෙහෙම ගමු අපි. අපි මේකේ උඩයි යටයි x ඝනයෙන් නෙමෙයි බෙදන්න යන්නේ. අපි බෙදන්නේ x වර්ග වලින්. මම මේකට හේතුව පැහැදිලි කරන්න. මේක බෙදුවම දැන් මේක තියෙනවා අපිට සාධක 3ක් තියෙනවානේ. සාධක 3ක් තියෙනවා. සාධකයේ 1 2 3. දැන් මම කිව්වනේ අපි බෙදන්න යන්නේ ඇත්තටම x ගේ වර්ගයෙන් තමයි බෙදන්නේ. x ගේ වර්ගයෙන් බෙදනකොට සාධක 3න් ඔයාලට කැමති දෙකක x ටික බෙදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ප්‍රකාශනයේ දිගාරින්නත් පුළුවන්. ඒකත් නිවැරදි ක්‍රමයක්. මම මේක 3x ඍණ 1 කියන එක අපිට අතාරින්නත් පුළුවන්. හරි. අතෑරලා අපිට පුළුවන් මේකේ x බෙදීම x වර්ග කියන එක තමයි අපි දාන්නේ. ඒතර මම ඒක නිකම් 1 යට x කියලා දාමු. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. 1 යට x ඍණ 1 යට x වර්ග ඉන් පස්සේ අපිට එනවා 4 යට x මේ ආදි වශයෙන් අපිට හම්බ වෙනවා මේ ටික.
ඊට පස්සේ අපිට මේකේ මේක අපිට එක කියලා හම්බ වෙනවා. right මේක එකයි. දෙකයට x ධන එකයට x වර්ග කියලා දෙනවා. හරි. දැන් මේකෙදි ඔයාලට පැහැදිලි වෙන කාරණාවක් තියෙනවා මෙන්න මෙහෙම. අපිට දැන් අපි මේ ආකාරයෙන් අපි මේක බෙදාගෙන තියෙනවානේ x වර්ගෙන් බෙදුවේ. x වර්ගෙන් බෙදුවම ඔයාලට පැහැදිලි වෙන කාරණාවක් තියෙන්න ඕනේ. මේකෙදි මේ අගයන් ටික බිඳු වෙන්න ප්‍රවණතාවයක් තියෙනවා. මෙන්න මේක බලන්න මේක බිඳුව වෙන්න මේක බිඳුව වෙනවා. මොකද හේතුව මේ ඔක්කොම බිඳුනේ. මේ ටිකත් බිඳුව වෙනවා. මේ ටික බිඳුවෙක් ගැටලුවක් නැහැ. මේ ප්‍රශ්නේ තියෙන්නේ මේක බිඳුව වෙන ප්‍රකාශනයකුත් නෙමෙයි. මොකද හේතුව උඩ එක්කිනාගේ ඝනයක් තියෙන නිසා. මම හිතන්නේ මේක පැහැදිලි කරලා ඉස්සරහට ගියොත් හොඳයි කියලා හිතනවා. මම මෙන්න මෙහෙම කියන්නම් ඔයාලට දැන්. අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම කාරණාවක්. මෙහෙම කාරණාවක් අපි ගත්තොත් එහෙම අපි කියමුකෝ සරල කාරණාවක්. මම ඔයාලට දෙනවා x වර්ග ධන 5ක් x ධන 7 කියන එක ගන්නකෝ. මේක යට අපි x ඍණ 1යි කියලා කියමුකෝ. හරි. මේක දැන් සීමා හොයන්නයි ඕනේ. අනන්තයේදී සීමාව. අර ගාන හදන්න මම පොඩි වටපිටාවක් හදාගන්නයි යන්නේ. ඒ නිසා මම මේක චුට්ටකට දැනට මකනවා. මකලා මම නැවත පැහැදිලි කිරීමක් කරනවා මේක. ඒ නිසා කලබල වෙන්න අවශ්‍ය නැහැ. right. පුංචි පැහැදිලි කිරීමක් කරලා එන්න. දැන් මුලින්ම කාරණාව තමයි අපිට මේක දීර්ඝ බෙදීමක් දාන්න පුළුවන්. ඒ දාන්න අවශ්‍ය නැහැ විභාගෙදී. මම මේ කියලා දෙන්න යන්නේ මේකට හේතු පැහැදිලි කිරීමක් කරන්න. දැන් මේකේ අපි දීර්ඝ බෙදීම පාවිච්චි කරොත් මෙතනදී අපිට හම්බෙන්නේ මෙතන x කියලා දාන්න ඕනේ. එතකොට මේක x වර්ග වෙනවා. ආපහු මේක ඍණ x කියන එක අපිට එනවා. මේක අඩු කරොත් එහෙම අපිට එනවා 6x. මේක 7යි. ඊට මේකට අපි 6 දාන්න ඕනේ. ඊට මේක අපිට එනවා 6x ඍණ 6යි. එතකොට මේ 13ක් කියලා එනවා. දැන් මේක අපි ලිව්වොත් මේ ප්‍රකාශනය මට ආයෙ නැවත ලියන්න පුළුවන් මෙහෙම. නැවත ලිවීමක් ලිව්වොත් පුතේ මට මෙන්න මෙහෙම එකක් ලියන්න පුළුවන්. පළවෙනි කාරණාව තමයි ඕකේ තියෙන x ධන 6 කියන එක වෙනම ලියලා ඊට පස්සේ මට ලියන්න පුළුවන් මේ 13 බෙදීම x ඍණ 1 කියන එක. මොනවම ලියන්න පුළුවන්. දැන් මේ කාරණාවත් එක්ක ඔයාලට පැහැදිලි වෙන කාරණාවක් තියෙනවා මෙන්න මෙහෙම. මෙන්න මේ ප්‍රකාශනය. මේ ප්‍රකාශනය බිඳුව වෙන්න ඕනේ. ඒකට හේතුව x ලාගේ අති විශාල වෙනවනේ. x ලාගේ අති විශාල වෙනකොට 13 x ඍණ 1 කියන එක. ඒ කියන්නේ නිකන් අනන්තය කියන සංකේතය ආදේශ කරන්න බෑ. නමුත් ඔක ඔහොම දැම්මොත් මොනවට පැහැදිලි වෙනවා 13 අති විශාල සංඛ්‍යාවකින් අපි බෙදනවා. හරි. එතකොට ඒක බිඳුව වෙලා යන්න ඕනේ. හරි. නමුත් ඒක බෙදනවා කියලා ගන්න ඒ කියන්නේ ආදේශ කරනවා කියලා ගන්න එපා. අනන්තය කියලා ඉලක්ක නැති නිසා. ඒත් එක්ක මෙයා බිඳුව වුණාට මෙන්න මේ පදේ අති විශාල වෙන්න ඕනේ. එතකොට මේකේ අගය අපිට අනන්තය කියන එක පැහැදිලි වෙන්න ඕනේ. කියන්නේ අනන්තවත් ලෙස විශාල වෙන්න ඕනේ කියන එක පැහැදිලි වෙන්න ඕනේ. ඒ නිසා නම් මම කියේ මේක බිඳුව වෙන්න බැරි ප්‍රකාශනයක්. එතකොට අපිට එහෙම තියෙද්දි මේක අර විදිහට ලියා ගන්න. කියන්නේ බිඳුව වෙන විදිහට හැදෙන්න විදිහක් නැහැ. එතකොට අපි මොකක් හරි වැරද්දක් කරලා තියෙනවා. හරි. සාමාන්‍යයෙන් ගණන් හදනකොට ඒක වෙන්න පුළුවන් කාරණාවක්. ඒක මග අරින්න තමයි මම කියලා දෙන්නේ. හරි. අපි ගම්මු ආපහු අපේ පද ටික මං හිතන්නේ මේ ගාන හදනකොට තව ක්‍රම කීපයකට කියන්නේ මේක ඇවිල්ලා ඔයාලට ඕනනම් පුළුවන් මේක දිග අරගන්න පුළුවන්. මේක දිග අරගෙන උනත් හදන්න පුළුවන්. නමුත් ඒක එහෙම කරන්න එපා. මම මේක අනිවාර්යයෙන්ම අනන්තය කියන එක තමයි උත්තරේ. හරි. ඒක ගන්න නිසා මම මේක උඩ යට දෙමු ඝණයෙන් බෙදන්න. හරි. මේක ඝණයෙන් බෙදුවොත් පුතේ අපිට පැහැදිලි වෙන්න ඕනේ මේ ඝණය තියෙන බලයේ අපිට බෙදන්න පුළුවන් මේකේ තියෙන නෑ අපිට x වර්ගෙම බෙදමු. මොකද මම පටන් ගත්තේ එතනනේ. හරි පටන් ගත්තේ එතන නිසා මම එතනින් බෙදන්න. දැන් ඒක අනන්තයට යොමු කරනවා. මේ 3x ඍණ 1 කියන එක මම බෙදන්නේ නෑ. හරිද? එතකොට x වර්ගයක් තියෙනවා. එතකොට x වර්ග මම බෙදන්නේ එක වරහනකට එක x එකක් බැගින් බෙදනවා.
එතකොට මේක x බෙදීම x ඍණ 1යට x මෙතන වරහණක් තියෙන්න ඕනේ 4x ඍණ 1 මේකයටත් එක් මේකයටත් x කියලා දාමු. දැන් අරක ප්‍රශ්නයක් නෑ අපිට මේ ඔක්කොම x වර්ගයෙන් තමයි බෙදලා දෙන්නේ. කියන්නේ මේ මම දාලා තියෙන්නේ x වර්ගයෙන් බෙදන එක වරහන් දෙකකට වෙන් කරලා තමයි මේ බෙදන්නේ. ඒක තමයි අදහස් වෙන්න ඕනේ. එතකොට අපිට මෙතන x කියන එක අනන්තයට යනකොට බලන්න පැහැදිලි වෙන්න ඕනේ 3x ඍණ 1යි ඊට පස්සේ මේ තියෙන වරහන් වල ඇවිල්ලා 1 ඍණ 1යට x කියලා එනවා. ඊට පස්සේ ගිය අපිට එනවා 4 ඍණ 1යට x කියලා. ඊට පස්සේ අපිට 1 2 බෙදීම x 1යට x වර්ග කියලා එනවා. දැන් බලන්න මේක බැලුවම අපිට පැහැදිලි වෙන්න ඕනේ. මෙන්න මේකේ මේ තියෙන ප්‍රකාශනය ගත්තොත් මෙයා බිඳුව වෙන්න ඕනේ. මෙයත් බිඳුවයි. මේකත් බිඳුවයි මේකත් බිඳුවයි. හැබැයි මේ වරහන ඇවිල්ලා 1 කියන එක එනවා. මේ වරහනේ 4 කියන එක එනවා. එතකොට මෙතනදී පැහැදිලි වෙනවා 4 වැඩි කිරීම 3 වැඩි කිරීම අනන්තය ඍණ 1 කියන අදහසක් තමයි එන්නේ. නමුත් ඒ අනන්තයෙන් ගුණ කරනවා කියන එක නෙමෙයි අපි කියන්නේ. මම කියන්නේ සාමාන්‍යයෙන් එහෙමයි කියලා හිතන්න පුළුවන්. අතිවිශාල සංඛ්‍යාව. ඒතකොට මේක කොහොමත් අගය අනන්තය කියන අගය අපිට ලැබෙන්න ඕනේ. හරි. මම හිතන්නේ ඒක පැහැදිලි. ඒක අපැහැදිලි වෙන්න කාරණාවක් නැහැ. හරි. අපි ඊට පස්සේ ඊළඟ ගැටලුවට යමු යමු. ඊළඟ ගැටලුව අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම එකක්. වර්ගමූල අපි කියමු x වර්ග ධන 2ක් x ධන 3යි ඍණ x වර්ග ධන 4ක් x ඍණ 7යි කියලා. දැන් මේකේ ගැටලුව තියෙන්නේ මේකද මේක බැලුව බැලමට හරි සරලයි. මොකද මේක කරන්න තියෙන්නේ කෙලින්ම x වලට අනන්තය දැම්ම. ඒතර මෙයත් අනන්තය මේකත් අනන්තය ඍණ අනන්තය කියලා අපිට අදහස් කරන්න. ඒකේ අර්ථ දැක්වීමක් දක්වන්න බෑ. මොකද අපි දන්නේ කොයි අනන්තය කොයි අනතර ලොකුයිද පොඩිද ඒකේ තියෙන නාමිකාගයක් එනවද එහෙම මුකුත් කියන්න බෑ. අන්න එහෙම ගැටලුවක් එනවා. ඒ නිසා මේ වගේ ගැටලුවකදී ඉස්සෙල්ලාම වල කරන්න ඕනේ මේ ගාන උත්සාහ කරන්න තනියම වලට පුළුවන් ද බලන්න. හරි විනාඩි 5ක් ඊට පස්සේ වීඩියෝ එකට හැමතිස්සෙම එන්න අර කිව්වත් අය මේකෙදි මට පුළුවන් වර්ග දෙක අන්තරේ පාවිච්චි කරන්න. ඒ කියන්නේ මම උදාහරණයක් වෙන්න මේක මම ගන්නම් මූල a කියලා. මෙයා මම ගන්නම් මූල b කියලා. උදේට අපිට තියෙන්නේ මූල a ඍණ මූල b කියලා එකක් නේ. මේකේ යට එකක් තියෙනවා කියලා හිතලා මම මොකද කරන්නේ උඩයි යටයි මූල a ධන b ගෙන් වැඩි කරනවා. right so මූල a ධන b ගෙන් වැඩි කරනවා. මේ වගේ. එතකොට මේකේ හරයත් මූල a ධන මූල b වලින් වැඩි කරන්න ඕනේ. එතකොට උඩ එනවා a ඍණ b බෙදීම මූල a ධන මූල b කියන එක. එතකොට අපිට පැහැදිලි වෙන්න ඕනේ උඩ අපිට හරය තියෙන්න ඕනේ x වර්ග දින 2ක් x ඍණ ධන 3යි. ඉන් පස්සේ අපිට එන්න ඕනේ ඍණ x වර්ග ඍණ 4ක් x ධන 7 කියන එක. ඊට පස්සේ යට ඔය මූල දෙක එකතුව. හරි. මූල දෙක අපිට එකතුව කියන එක අපිට හම්බෙන්න ඕනේ. මේක අපේ ගාන පොඩ්ඩක් අපිට හදාගන්න පුළුවන් මට්ටමකට සරල වෙලා තියෙනවා. හරි. දැන් එතකොට අපිට ඔන්න ඔය වගේ අපි දැන් මේක සකස් වුණා. දැන් ඊට පස්සේ අපි බලමු අපිට කොහොමද මේ ගාන ලේසියෙන් තව හදාගන්න පුළුවන් කියලා. right so අපිට ඊට පස්සේ මේක සුළු කරගන්න පුළුවන් මේ දෙන්න කැපිලා යනවා. x වල අගේ අනන්තයට යනවා. ඊට පස්සේ මේක ඇවිල්ලා ඍණ 2ක් x ධන 10යි. මම තියනවා right. ඊට පස්සේ මොකද්ද අපි කරන්න තියෙන්නේ? මම මේකේ හරය සහ ලවය දෙන්නම අපිට පුළුවන් එක්කෝ x වර්ගයෙන් බෙදන්න පුළුවන්. එහෙම නැත්නම් x ගෙන් විතරක් බෙදන්නත් පුළුවන්. මම x ගෙන් විතරක් බෙදන්න තීරණය කරනවා. x ගෙන් විතරක් බෙදමු. එහෙම බෙදුවම අපිට වෙන මෙහෙම එකක් හම්බෙනවා. අපිට උඩ හම්බෙනවා 2යි ඊළඟ එක 10 බෙදීම x කියලා එනවා. x ගෙන් බෙදුවේ. දැන් වර්ග මූලයක් අස්සට අපි x දානකොට ඒක වර්ග කරලා තමයි දාන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම ලියවෙන්න ඕනේ. වර්ග මූලයක් අස්සට නිකන් එකක් දානකොට ඒක වර්ග වෙන්න ඕනේ. මම කියලා දෙන්නේ මොකද්ද කියලා.
right නොම එන්න ඕනේ. ඊට පස්සේ බලන්න අපිට එනවා ඍණ 2 බෙදීම 10 බෙදීම x කියලා එනවා. යට අපිට පැහැදිලි වෙන්න ඕනේ මේක අපිට x වර්ග ඒව ටික සුළු වෙන්න ඕනේ. එතන 1 2 බෙදීම x 3 බෙදීම x වර්ග ධන ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ කොටස 1 ධන 4 බෙදීම x ඍණ 7 බෙදීම x වර්ග කියලා. හරි. දැන් ඊට පස්සේ මේක අපි ආපහු සීමාව ගන්නකොට අපිට පැහැදිලි වෙන්න ඕනේ උඩ තියෙන එක ඍණ 2ක් වෙන්න ඕනේ. ඊට පස්සේ යට තියෙනවා මූල 1 ධන මූල 1 කියලා කියන්නේ නිකම්ම 2 කියන එක. ඒතකොට උත්තරය අපිට ඍණ 1යි කියලා එනවා. මම අර මේ වර්ගමූලයක් අස්සට x ගෙනියන එක ගැන පොඩ්ඩක් කියලා දෙන්නම් මෙහෙම. දැන් අපිට දුන්නොත් දරුවනේ x වර්ග කියලා එක්කෙනෙක්. හරි. අපි හිතමු මෙයා ධනයි කියලා හිතමු. හරි ධනයි කියලා හිතමු. එතකොට මෙයාව අපි වර්ගමූලයෙන් එළියට ගත්තොත් අපි ආව ලියන්නේ x කියලා. ඒ කියන්නේ වර්ගමූල කරොත් x නේ. ඒක මට හිතන්න පුළුවන් x වැඩි කිරීම මූල 1යි කියලා. හරි. එහෙම හිතන්න පුළුවන් මොකද වර්ගමූල 1යි කියන්නේත් 1යි. එතකොට ඔයාලට මෙයාව අස්සට දාගන්න ඕන නම් අනිවාර්යයෙන් මෙයාව වර්ග කරලා තමයි දාන්න ඕනේ. හරි. ඒ කියන්නේ අපිට තිබිලා දුන්නොත් මෙන්න මෙහෙම එකක්. මේ x අස්සර දානකොට ඔයාලා ඒක දාන්න ඕනේ x වර්ග කරලා. ඊට පස්සේ තමයි අස්සය ඇත් එක්ක එයා සුළු වෙන්න ඕනේ. එතකොට මේක x වල ඝනය ධන 3ක් x වර්ග කියලා එන්න ඕනේ. ඔය ආදී ඒ වගේ පොඩි ටෙක්නික්ස් ටිකුත් ඉගෙන ගන්න. මොකද ඒක වැදගත් වෙන අපි සාමාන්‍යයෙන් ගණන් හදනකොට විශේෂයෙන්ම කලනය අනුකලනය වගේ පාඩම් වලටත් ඔයාලගේ හැකියාවන් චුට්ටක් තියෙන්න ඕනේ හොඳ මට්ටමක. හරි. අපි තව එකක් බලමු. මම හිතනවා ඔයගොල්ලෝ වැඩේ ෆලෝ කරගෙන යනවා. හොඳ ප්‍රමාණයකට වීඩියෝස් පෝස්ට් කරන්න පුළුවන්. මේක පොතක් වගේ බලන්න. අපිට දෙනවා x ලාගේ අනන්තයට යද්දී මෙන්න මෙහෙම එකක්. අපි හිතමු 4ක් x වර්ග ධන x ධන 1 ඍණ 2ක් x කියලා දෙනවා. දැන් මේකෙත් අර ගැටලුවම එනවා පුතේ. මේකත් මම වර්ග දෙකක අන්තරයක් දාලා නිවැරදිව ලියාගත්තොත් එහෙනම් අපිට එන්න ඕනේ මෙන්න මෙහෙම එකක්. 4යි x වර්ග ධන x ධන 1 ඍණ 4ක් x වර්ග කියලා. වර්ග දෙකක අන්තරයන්නේ දැන් මේ. එතකොට ඔය වගේ දැම්මම අපිට අර පල්ලෙහෙන් එන්න ඕනේ මේකේ 4ක් x වර්ග ධන x ධන 1 ධන 2ක් x කියලා. මොකද මම මේක වැඩි කරේ මෙන්න මේකේ ප්‍රතිපද. ඒ කියන්නේ මෙයාගේ ප්‍රතිපදයෙන් තමයි ගුණ කරන්නේ. right හරි. ප්‍රතිපදයෙන් තමයි ගුණ කිරීම සිද්ධ වෙන්නේ. ඒ ගුණ කරලා තමයි පුතේ අපිට මෙන්න මේ වගේ ප්‍රකාශනයක් එන්නේ. දැන් ඊට පස්සේ පැහැදිලි අපිට මේකේ x වර්ග දෙන්න කැපෙනවා. පැහැදිලි නේ ඒක. දැන් මේකත් අපිට බෙදා ගන්න පුළුවන් ආපහු x ගෙන්. right x ගෙන් බෙදුවම අපිට හම්බෙන්න ඕන උඩ 1 බෙදීම 1 යට x කියන එක යට අපිට එනවා 4යි 1 යට x 1 යට x වර්ග. මම හිතන්නේ දැන් ඔයාලට හොඳ පුහුණුවක් තියෙනවා මාත් එක්ක දැන් මේ ටික වෙනකම් වැඩ කරලා. එතකොට උඩ කියන එක අපිට 1යි කියලා එනවා යට 4ක් කියලා එනවා. හරි 4 හැදෙන්නේ මෙන්න මෙහෙමයි. එක තියෙන උඩ මෙන්න මේ සෙට් එක බිඳු වෙනවා. මම මේ highlight කරන සෙට් එක බිඳු හොඳේ. එතකොට අපිට එක තියෙන උඩ යට මූල 4 තියෙනවා. ඊට පස්සේ තව දෙකකුත් ඉතිරි වෙලා තියෙනවා. එතකොට ඒ ඔක්කොමත් එක බලනකොට මේක එක බෙදීම මෙයා මේ මූල 4 කියන එක නා දෙක වෙන්න එපැයි. ඒ විදිහට තමයි 2 ධන 2 4 වෙලා අපිට එක බෙදීම 4ක් කියන එක ආවේ. එතකොට ওই වගේ අපිට ගණන් හදන්න පුළුවන්.
right? So ඒ විදිහට තමයි අපි අනන්තයේදී සීමා සලකන්නේ. හරි. අපිට ඊළඟට තියෙනවා තව වැදගත් කොටසක් ඒ තමා සැන්විච් ප්‍රමය. එහෙම සැන්විච් ප්‍රමය පාවිච්චි කරලා අපි ත්‍රිකෝණමිතික ශ්‍රිත වල සීමා ගැන සලකන්නයි යන්නේ. ඉතාමත් වැදගත් කොටසක්. විශේෂයෙන්ම පේපර් එකේ ගණන් වැඩිපුරම දෙන්නේ ඔන්න ඔය ආශ්‍රිතව. එතකොට ඒක හොඳ අවධානයක් දීලා බලන්න. අපිට ඒ කොටසයි ඉතිරි වෙලා තියෙන්නේ. එතකොට ඒ කොටස කරාට පස්සේ මේ සම්පූර්ණ පාඩම් මාලාව අවසන් වෙනවා. බොහොම ස්තුතියි.